අපි මේ වෙද්දී ප්‍රධාන විෂයත් 6 පිළිබඳවම කතා කරලා තියෙනවා. ඒ පේපර් හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ මෙන්න මේ කාණ්ඩ විෂයක් වුණ ICT විෂයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. දවසොත් අපිට පේපරේ එක කොටස දෙක කොටස කියලා කොටස් දෙකක් හම්බ වෙනවා. මෙන්න මේ පළවෙනි කොටසේදී අපිට බහුවර්ග ප්‍රශ්න 40ක් එහෙම නැත්නම් MCQ ප්‍රශ්න 40ක් තමයි හම්බෙන්නේ. එක MCQ එකකට එක ලකුණ ගානේ ප්‍රශ්න 40ට අපිට ලකුණු 40 මෙන්න මේ එක කොටසට අදාළව ලබා ගන්න ඕන. ඒ වගේම අපි දෙක කොටස ගැන කතා කරොත් දෙක කොටසේ අපිට ප්‍රශ්න 7ක් ලැබෙනවා. මෙන්න මේ ප්‍රශ්න 7ට උත්තර ලියද්දී අපි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕන. ඊට අමතරව අපිට තවත් ප්‍රශ්න 4ක් තෝරගන්න පුළුවන්. ඉතුරු ප්‍රශ්න 6. ඉතින් මුළු ප්‍රශ්න අපි එතකොට 5කට උත්තර ලියන්න ඕන. එක කොටස ගැන කතා කරොත් අපි කිව්වා එක කොටසේදී අපිට ප්‍රශ්න 40ක් තමයි ලැබෙන්නේ. ඒකකට ලකුණු එක ගානේ ලකුණු 40ක් කියලා. ඉතින් මේක විශේෂත්වය වෙන්නේ මේක 10 11 විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට තමයි මෙන්න මේ MCQ 40 හැදෙන්නේ. පළවෙනි කොටසේ වගේ නෙමෙයි දෙක කොටස ගැන කතා කරද්දී මෙන්න මේකේ හැදෙන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. ආයෙත් මම මතක් කරන්නම් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන් ඉතුරු ප්‍රශ්න 6න් ප්‍රශ්න 4කට තමයි අපි උත්තර දෙන්න ඕන. අපි අවසාන ලකුණු ගැන කතා කරොත් අපිට පළවෙනි පත්‍රයෙන් හම්බුණා ලකුණු 40ක්. ඒ වගේම දෙක පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නෙට ලකුණු 20ක්. අනිත් ප්‍රශ්න 4ට අපිට ලකුණු 40ක් විදිහට මුළු ලකුණු 60ක් දෙක පත්‍රයට හම්බ වෙනවා. ඉතින් පළවෙනි පත්‍රයෙන් ගත්ත 40යි දෙවෙනි පත්‍රයෙන් ගත්ත 60යි එකතු කරලා ලකුණු 100කින් අපිට අවසාන ලකුණ ලැබෙනවා. ඒ වගේම මෙන්න එක පත්‍රයටයි දෙක පත්‍රයට අපිට පැය 3ක කාලයක් තමයි හම්බ වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ගැන කතා කරොත් පළවෙනි ප්‍රශ්නේ මුළු විෂය නිර්දේශයම ආවරණය කරනවා. හැබැයි හැම අවුරුද්දෙම ආපු කොටස් ටිකක් තියෙනවා. මම ඒ ටික මතක් කරන්නම්. පළවෙනි එක තමයි මෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන කොටස. ඒ වගේම දෙවෙනි එක SQT ඊට පස්සේ HTML ටැග් එකක්, Excel ශීටයක්, දත්ත පද්ධතිය, ඒ වගේම පරිගණක පරම්පරා හා උපාංග කියන අන්න ඒ කොටස ප්‍රශ්නයක්. මෙන්න මේ එක ප්‍රශ්නයට අදාළව එනවා. අපි දෙක ප්‍රශ්නය ගැන කතා කරොත් දෙවෙනි ප්‍රශ්නයට අපිට එන්නේ Excel උනේ. Excel කියන්නේ මේක ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් විදිහට තමයි එන්නේ. ඉතින් මේකේ අපි අර සෙල් රේන්ජ් කියන ඒකේ සෛල පරාස පිළිබඳව අවබෝධයක් තිබොත් අර සම් ඇවරේජ් ෆැක්ට්ස් මින් හොයන මෙන්න මේ සූත්‍ර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම අර ඩොලර් ලකුණ දාලා අපි හදන්නේ සාපේක්ෂ හා නිරපේක්ෂ සෛල ලකුණු. අන්න ඒවා පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ ගොඩ දාගන්න නේද? ප්‍රශ්න විදිහට හැදෙන්නේ මෙන්න මේ ඩේටාබේස් කියන එක. ඉතින් ඩේටාබේස් කිව්වට මේකේ ලොකු දෙවල් නෑ. අර පගු හදන එකක් තමයි මෙතනදී ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් අනිවාර්යෙන් අපි වගුවක් දීලා මේකේ ප්‍රාථමික අතුරු හොයන්න කියන එක වගේ දේවල් එනවා. ඒ වගේම දත්තවල data types the number the date type වන්න ඒ වගේ ඒවා අහනවා. ඒ වගේම වගුව අතර සම්බන්ධතාවය relations one to one to many මේවා පිළිබඳව අපේ අවබෝධයක් තියාගන්න මේ ඩේටාබේස් ගාන හදාගන්න වෙලා. ත්‍රී ෆස්ට් ස්ටේජ් හැදෙන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් මුලින්ම පැස්කල් වලින් මේකෙදි නම් ගොඩක් වෙලාවට අපිට අර ෆ්ලෝ චාට් එක ලියීම් සටහනක් වගේ තියක් තමයි ඉන්නේ. ඒක පොඩි පැස්කල් කෝඩ් එකක් එහෙම නැත්නම් සූඩෝ කෝඩ් එකක් ලියන්න මෙන්න මෙතනදී අපිට එන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න කියන කතා කරොත් පස්වෙනි ප්‍රශ්නේ එන්නේ වෙබ් අඩවි නිර්මාණය. එහෙම නැත්නම් HTML and internet කියන මෙන්න මේ පාඩමේ. ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට රූපය පුත් තියලා මේක අතර කෝඩ් එකක් දෙනවා අපිට හිස්ටම් පුරවන්න තමයි ඉන්නේ. ඉතින් මේකෙදි දැනගන්න ඕන ප්‍රධාන කරුණු විදිහට මම මේකේ සඳහන් කරලා තියෙනවා. මොකද මේ බුලට් පොයින්ට් නම්බර් ලිස්ට් කියන ඒවා හැදෙන විදිය, ඒ වගේම බබු හදන විදිය, පින්තූරයක් ලින්ක් එකක් දාන්නේ කොහොමද ඒක පිළිබඳව අවබෝධයක් තියෙනවා. මෙන්න මේ HTML පාඩමට අදාළව පළවෙනි ප්‍රශ්නේ ගැන කතා කරලා පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ලොජික් ගේට්ස් වලින්. මේකෙදි නම් අපිට පොඩ්ඩක් හිතලා ලොජික් ගේට් එකක් හදාගන්න තමයි එන්නේ. ඉතින් මේකෙදි තාර්කික ද්වාර පද්ධතියක් දීලා ඒකේ ප්‍රතිදාන හින්ත අවුට්පුට් එක අහනවා. ඒ වගේම සත්‍ය තවපොකට් ටේබල් කියන එකක් සම්පූර්ණ කරන්න උපයන ප්‍රකාශන ලියන්න වගේ දේවල් තමයි මෙන්න මේ තාර්කික ද්වාර වලට එන්නේ. ඉතින් මේක 6 වෙනි ප්‍රශ්නෙට හෝ 7 වෙනි ප්‍රශ්නෙට තමයි ගොඩක් වෙලා එන්නේ. ගණන් කරන නම් ගණන් වලට දක්ෂ ගණන් මේක කොහොමත් ලේස්ති වෙන පාඩමක්. ඉතින් අපේ ගණිත ක්ලාස් එක ගැන මතක් කරන නොමිලේ කරන ගණිත ක්ලාස් එකට පහළ තියෙන ලින්ක් එකෙන් එකතු වෙන්න පුළුවන්. අවසාන ප්‍රශ්නේ විදිහට මම දක්වන්නේ මෙන්න මේ බර්ඩ් කියන එක. එහෙම නැත්නම් අපිට ලාභ ප්‍රවේගා සමාජීය බලපෑම් තියෙන මෙන්න මේ කොටස් වලින් තීරි ප්‍රශ්නයක් විදිහට මේක හැදෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි තීරි ප්‍රශ්නයක් කවුද දැනගන්න ඕන දේවල් තමයි මේ SDLC කියන එක, AI එක, Internet of Things, Cloud Computing, Drone Taxing ඉගෙන. ඒ වගේම සමාජ ගැටලු පිළිබඳ ප්‍රශ්නයක් කවුද අපෙන් මේකෙදි EVSTM ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, සයිබර් සිකියුරිටි නීතිමය කරුණු පිළිබඳ තමයි මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නේ එහෙම ආවේ නැත්තම් මේක වර්ඩ් ප්‍රශ්නයක් විදිහෙන් තමයි හැදෙන්නේ. පොසින් කියන්න ඕනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම channel එකට අලුත් නම් channel එක subscribe කරන්න කියලා මතක්
එතකොට